ඔන්න සුපිරිම සුපිරි කතාවක් අරගෙන ආවා. මේක කිව්වෙත් නංගි කෙනෙක්. මේ අපි ගෙලින්ම කතාවට යන්. මේ නංගි කිව්වා 2023 දී විතර මේගොල්ලන්ගේ නෑදෑයෝ කට්ටියක් ඉතාලි වලින් ඉඳන් ඇවිල්ලා තියෙනවා. වෙන්නප්පුවේ මාරවිල තමයි ඒගොල්ලන්ගේ ගෙවල් තිබිලා තියෙන්නේ. හැබැයි ඒ දවස්වල අර හේ යට වෙලා හින්දා මේගොල්ලෝ වෙන්නප්පුවෙන් ගෙයක් කුලියට අරගෙන නතර වෙලා තියෙනවා. මේ ගෙදර කුලිය 30000ක් විතර වෙනවා. ඊට පස්සේ මේ නංගිලගේ පවුලේ කට්ටියයි අර රටින් ඉඳන් ආපු කට්ටියගේ පවුලේ අයයි හැමෝම එකට තමයි ඉඳලා තියෙන්නේ. ඒගොල්ලෝ එහෙම ආවහම ඒ හැමෝම එකට එහෙම ඉන්න යනවලු. ඊට පස්සේ මේ ඔය ගෙදර බාත්රූම් එකත් එක්කම එහා පැත්තේ කාමරයක් තිබිලා තියෙනවා. ඔය බාත්රූම් එකේ කාමරේ පුදුම කුණු ගඳක් එනවලු. ඒක මොනවා කරත් හරියන්නේ නැහැලු. සරින් සැරේටම ඔය කුණු ගඳ එනවලු. ඊට පස්සේ මේ ඔය රටින් ඉඳන් ආපු අක්කගේ තාත්තට කැන්සර් එකක් තිබිලා තියෙනවා. ඒ තාත්තගේ ඒ තුවාල තිබ්බ තැනත් ඔපරේෂන් කළා. ඒ තාත්තත් ඔය ගෙදර තමයි ඇවිල්ලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගෙදර දැන් ඔන්න දවස් දෙකක් විතර හිටියලු. ඒත් අක්කගේ හස්බන්ඩ් හිටියේ නැහැලු. ඒකට හේතුව එයාට ඒ ගෙදරින් කෑම කන්න බෑලු. වමන යන්න පටන් ගත්තලු. බඩේ අමාරුවක් හැදිලා. ඊට පස්සේ එයා ගිහිල්ලා නතර වෙලා එයාලගේ අයියා කෙනෙක්ගේ ගෙදර. ඊට පස්සේ මේගොල්ලෝ තමයි ඔය ගෙදර ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඔය ගෙදර දුඹුරු පාට තීන්ති කිව්වා ගාලා තිබ්බේ ජනරෙදි දුඹුරු පාටයි කිව්වා. හරිම නිකන් කිසිම අර පිවිතුරු බවක් එහෙම නැහැ කියලා කිව්වා. නිකන් හරිය අඳුරු එහෙම ගයක් කියලා කිව්වා. ඒක මේගොල්ලන්ගේ හිතට මාර අවුල්. ඒ අක්කත් පොඩි දෙයකටත් බය වෙනවලු. මෙයාත් ගොඩක් බය වෙන කෙනෙක් කිව්වා. ඉතින් ඒ ගේ දැක්කම මේගොල්ලන්ට එහෙන අවුල් වෙයි ගෙදර ඉන්න හිතිලා නැහැ. ඊට පස්සේ මේ කොහොම හරි දැන් අක්කගේ තාත්තත් ඔය ගෙදරින් ඉඳලා තියෙන. ඊට පස්සේ එකපාරට අක්කගේ තාත්තගේ අර මේ ඔපරේෂන් කරපු තුවාලෙන් ලේ ඇවිල්ලා අමාරු වෙලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඊට පස්සේ ඊට පහුවදාද කොහෙද මේගොල්ලෝ කොහරි යන්න ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කෝල් එකක් ඇවිල්ලා ඒ තාත්තා නැති වුණා කියලා. ඊට පස්සේ මේ මල ගෙදර මේව කළා. මල ගෙදර තිබිලා තියෙන මල් ශාලාවක තමයි තියලා තියෙන්නේ මේගොල්ලෝ. ඊට පස්සේ 7 දවස් දාන්න දෙන්නේත් ගෙදර ඉන්න ඕනනේ. එතකොට මේ කට්ටිය ආපහු ඇවිල්ලා තිනවා 7 දවස් දාන්නේ වෙනකන් ඔය ගෙදර තමයි කට්ටියම ඉඳලා තියෙන්නේ. ඔය ඉන්න එක අතරතුරකදී මේ නංගිගේ අම්මා දැකලා තියෙනවා මේ වොෂ්රූම් එකට යනකොට නාන්න මේ වොෂ්රූම් එක ගාව කළු ඇඳගත්තේ කවුරු හරි ඉන්නවා. ඒගොල්ලන්ගේ අම්මා හැම බය වෙන එක්කෙනෙක් නෙමෙයි කිව්වා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අම්මා කියලා මෙහෙම දෙයක් දැක්කා කියලා. ඒ ගෙදර කොච්චර මේ මොනවාද බිත්ති ඔරලෝසුවේ බැටරි දැම්මත් හැමදාම පාන්දර හරි දවල් හරි මට මතක නෑ. පාන්දරද කොහෙද 3:10ට එතන වෙලාව නතර වෙනවලු. එහෙම සීන් එකක් තිබිලා තියෙනවා. මේ වළම් පෙරලන සද්ද ඇහෙනවලු. නිකන් කොඳුරන සද්දවල් ඇහෙනවලු. අර ගඳ සැරින් සැරේ එනවලු. ඒක හරියන්නේත් නෑලු. ඒ වගේ ගොඩෝරිය ප්‍රශ්න ඔය ගෙදර තිබිලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මෙයාටත් එහෙම සීන් එකකට මෙයාත් මුහුණ දීලා තියෙනවා. මෙයා කොහොම හරි මේ නාන්න යනකොට මේ ඒ වොෂ්රූම් එකේ දොර වහන්න බෑ කියලා කිව්වා. කවුරු හරි එළියේ ඉඳන් දොර අල්ලන් ඉන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මෙයා නාන්න ගිහින් මෙයා අම්මට කියලා දොර අල්ලන් ඉන්නේ කියලා අම්මව තියලා තමයි ගිහින් තින්නේ. හිතා ගන්නවත් බැරි විදිහට අර දොර ලොක් වෙලා. ඊට පස්සේ මෙයා බය වෙලා මෙයා ආගමේ කෙනෙක් මේ බය වෙලා අර තියෙනවනේ ආගමෙන් කට්ටිය අර ජේසුට වන්දින ගාථා තියෙනවනේ. මෙයා ඒවත් කියලා ඒත් හරියන්නේ නැලු. ඊට පස්සේ කොහොම හරි දඟලලා ඕන දැන් දොරත් මේවා කරගෙන හරි ගිහිල්ලා. ඊට පස්සේ හොඳම සීන් එක වෙලා තියෙන්නේ දැන් හෙට 7 දවසේ දානේ නම් අද තමයි හොඳම සීන් එක වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙන්නේ මෙහෙමයි. ඊට කලින් මේගොල්ලන්ගේ ගෙදර තව චූටි ළමෙක් ඉඳලා තියෙන අවුරුදු 3-4ක විතර අර පොඩි කෙල්ලත් හැමතිස්සෙම මේ එළිය පෙන්නලා අත දික් කළා මාමා කියලා පෙන්නනවලු. මේගොල්ලෝ බැලුවලු කිසිම මොන මාමා කෙනෙක්වත් නැහැලු. මේගොල්ලන්ට එහෙම පෙන්නලා නැහැ. ඊට පස්සේ ඕන දැන් 7 දවසේ දානේ තියෙන දවසට කලින් දවසේ තමයි මේක වෙලා තියෙන්නේ. මේගොල්ලොත් එක තමයි නැන්ද කෙනෙක් ඉඳලා තියෙනවා. නැන්ද නාන්න ගිහිල්ලා තියෙනවා. නැන්ද වොෂ්රූම් එකේ මේ නාන ගමන් එහෙම ඉද්දි මේ කවුරු හරි එකපාරට දොරට හයියෙන් ගහලා තියෙනවා දඩාස් ගාලා. ඊට පස්සේ නැන්ද ඇවිල්ලා මේගොල්ලන්ගෙන් අහවලු කොයාලා කවුරු හරි ඇවිල්ලා දොරට ගැහුවද කියලා. මේගොල්ලෝ ගොල්ලෝ නෑ කියලා. ඊට පස්සේ ඇවිල්ලා පොඩි ළමයා හරි මේ පැත්තට ආවද එහෙම කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා මේ පොඩි ළමයා ගියෙත් නෑ. හැබැයි ගියත් ඉතින් එයාට එහෙම හයියෙන් දොරට ගහන්න තරම් එහෙම බෑ. ඒ පොඩි ළමෙක්නේ. මේ ඊට පස්සේ දැන් නැන්දත් එහෙම බය වෙන කෙනෙක් නෙමෙයි. උනාට එයාත් බය වෙලා. ඊට පස්සේ මේගොල්ලෝ රෑ නිදා ගන්න ගියාට පස්සේ මේගොල්ලන් දැන් නිින්ද යන්නෙම නැලු. එක සද්ද ඇහෙනවලු. මේ කොඳුරනවා වගේ ඇහෙනවලු. ඊට පස්සේ මේගොල්ලොත් එක්ක එදා තව අක්ක කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අක්ක කිව්වලු කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහුණයි කියලා. හැබැයි මේගොල්ලන් අනිත් කාටවත් ඇහිලා නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ මේ පිරිත් දානවලු අර මේ මොනවාද
ආගමේ දින ඒ ගාත දානවලු කිසිම දෙකින් හරි ගිහින්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ ෆෝන් එකෙන් ආටානාටිය පිටිත එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ෆෝන් එකේ බැටරි තිබ්බලු 40 ගණක් ඒ උනාට හිතා ගන්න බැරි විදියට ෆෝන් එකත් ඕෆ් වුණාලු. ලයිට් යනවලු ආපහු එනවලු ලයිට් ඩිම්ලු වලම් පෙරෙන සද්ද එක එක ගොඩවරියක් දේවල් මේගොල්ලන්ට වෙලා තියෙනවා. ඊට පස්සේ පාන්දර 2ට 3ට විතර ওই දේවල් පොඩක් අඩු වෙලා තියෙනවා. දැන් උදේ දානෙත් දෙන්න ඕන හින්දා මේගොල්ලෝ ඊට පස්සේ මේ දැන් කිසිම මේ මොකක්වත් නැහැ. ඔක්කොම අඩු වෙලා ගිහිල්ලා අපි එහෙනම් දැන් නිදාගමු කියලා හිතලා මේ නිදා ගන්න යනකොට මෙයා ඉඳලා තියෙන ජනේලේ අයිනේ. මෙයා හෝමම නිදා ගන්න ජනේලෙ පැත්තට හැරිලා. ඊට පස්සේ මෙයා දැක්කලු සුදු උසමහත මිනිස්සේ සම්පූර්ණයෙන් කට ඇරගෙන අර ජනේලෙට විරිත්තගෙන ඉන්නවා. මේක දැකලා බලන පාර මෙයා නැගිට්ටලු. ඊට පස්සේ මෙයා හොඳටම බය වෙලා ඊට පස්සේ අරක් කවලු මොකද උනේ එහෙම කියලා. මෙයා කිව්වම නැහැලු. ඊට පස්සේ අක්කා කිව්වලු බොරු කියන්න එපා. මෙයා මොන හරි දැකලා තියෙනවා කියලා අනිත් කට්ටියත් එක්ක කිව්වලු. මෙයා කියලාම නැහැ ඊට පස්සේ කොහමද ඊට පහුවදා මේගොල්ලන්ගේ අම්මලා ආවට පස්සේ තමයි මේගොල්ලෝ මේ සීන් එක ඔක්කොම කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ සෝදිසි කරලා බලනකොට තමයි මේගොල්ලෝ කතාව දැනගෙන තියෙන්නේ. මේගොල්ලෝ ගත්ත ගෙදරට එහා පැත්තේ මේ පොඩි ගෙයක් තව තිබිලා තියෙනවා. ඒ ගෙදර ඉඳලා තියෙන්නේ මීට අවුරුදු 6කට 7කට විතර කලින්. මැරේක් තමයි ওই ගෙදර ඉඳලා තියෙන්නේ. ඔය මැරයාගෙන් කවුරු හරි සල්ලි ගත්ත. ඒ කියන්නේ එහෙම යාගේ තරහකාරයෝ කවුරු හරි ඇවිල්ලා ඔය මිනිස්සයව ওই මිනිස්සයාට පිහියකින් ඇනලා තියෙනවා. මේ මිනිස්සයා මේ මැරෙන්න ඇවිල්ලා තින්නේ ওই ගෙදරට. ওই ගෙදර ඇවිල්ලා තමයි මිනිස්සයා මැරිලා වැටලා තියෙන්නේ. ඊට පස්සේ මේ එයා තමයිලු ওই ගෙදර තාම ඉන්නේ. අර ඒ විදිහට පේන්න එනවලු හිටපු ගම. මේ ඒ උනාට කිසිම කරදරයක් නැහැලු. ඒ කියන්නේ වෙන අයට ගිහින් එහෙම කරදරයක් නෑ. ඒ උනාට පේන්න බය කරන්න වගේ එන සීන් එකක් තමයි උතන වෙලා තියෙන්නේ. තව හොල්මන් කතා ගොඩාක් තියෙනවා. වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි බයි.